welcome back to my YouTube channel. ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකකින් ආවා. ඉතින් බලන් ඉන්න අද මම කොහෙටද යන්නේ කියලා තාම මට කියන්න තේරෙන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. ඉතින් වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි අද යන්නේ. ඉතින් vlog එක දිගටම බලන් ඉන්න අපි කොහෙද යන්නේ මොකද කරන්න කියලා. So basically අද යන්නේ කෙනෙක් ස්පෙෂල් දෙයක් කරන්නම කියන්න බෑ. නිකන් ලස්සන view එකක් බලන්න. එතකොට හවුඩි ස්පෙෂල් දෙයක් වෙනවා. මම ඒක කලින් එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් කොහරි යන විදිය, ඒ කියන්නේ අපි එක පැත්තකින් ගිහලා තව පැත්තකින් මතුවෙනවා වගේ වැඩක් තමයි වෙන්න යන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ. එක වවුල අද වැස්ස. ඉතින් මට ෂුවර් නෑ කොහොමද view එක හරියට පේයිද මොකද්ද කියලා. ඉතින් මම යන්න ගත්තට පස්සේ කියන්නම් අපි කොතනද ඉන්නේ දැන් මොකද්ද වෙන්නේ කියලා. මම ඒ තැන වලට ගියාට පස්සේ ඔයාලව අප්ඩේට් කරන්න. ඔයගලන්ට අර පේන බ්ලූ ඇරෝ එක ගාව තමයි අපි දැන් ඉන්නේ. දකුණු පැත්තෙන් පේන්නේ මෝනින්ටන් පෙනින්සුලා කියලා. එතනට තමයි අපි මුලින්ම යන්නේ. ඉතින් දැන් මුලින්ම මම ඔයාලා එක්ක යන්නේ ටනල් එකක් ඇතුලෙන්. මේක පොඩි ටනල් එකක් නෙමෙයි, ටිකක් දුර තියෙනවා. ලොකු දුරකුත් නෙමෙයි. ඒත් එක්කම ඉතින් ඒ නිසා අර ඇතුලේ ෆෑන්ස් වගේ තියෙන ප්‍රශ්නේ නැති වෙන්න හරි එහෙම දෙයකට. ඉතින් හරි සද්දයි. ඒත් එක්කම කන බ්ලොක් වෙන්න බලනවා. මම වීඩියෝ එක කට් කරලා තියෙන්නේ නැත්තම් දිග වැඩි නිසා. ඉතින් ටනල් එක ඇතුලෙන් උත් ඇවිල්ලා අපි යන තැනට. බඩගින්න ඇවිල්ලා කන රැද්දුවා පොඩ්ඩක් මොනහරි ගන්නවා කියලා. මට සීතලයි. ටෙම්පරේචර් එක මම බලලා කියන්නම්. ටෙම්පරේචර් එක 14යි හැබැයි feels like 7. නිසා සීතලයි. මං කොණ්ඩේ හදාද කතා කරවට වැඩිය ගණන් ගන්න එපා. එතන ගොඩක් කට්ටිය හිටියා. ඉතින් ටිකක් ලැජ්ජ හිතුණා. ඉතින් ෂේප් එකේ තමයි මේ වීඩියෝ එක අරගත්තේ. ඉතින් දැන් අපි අපේ ස්පෙෂල්ම තැනට ඇවිත් ඉන්නේ. ලස්සනයි නේ මේ ගස් ටිකයි මොහොත පේන විදියයි. ඉතින් මෙතනින් පස්සේ තමයි හොඳම කෑල්ල එන්නේ. ඉතින් දිගටම බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. හරි දැන් මං කියන්නම් ඇයි අපි මෙතනට ආවේ කියලා. ඉතින් ඔයාලට මතකද මං වීඩියෝ එක පටන් ගද්දි පෙන්නුවා මෝනින්ටන් පෙනින්සුලා වලට අපි යන්නේ කියලා. ඉතින් එතන තමයි දැන් අපි ඉන්නේ. මෙතන ඉඳන් අපි යන්නේ ෆෙරි එකක. ඉතින් මේක තව පැහැදිලි වෙන්න ඔයාලට මම මෙතන ෆොටෝ එකක් දාන්නම්. ඒක කියවම ඔයාලට මේක ගැන තව ඩීටේල්ස් තේරෙයි. ඒත් එක්කම මේ මෙතන ඔයාලට පේන්නේ අපි යන්න හදන ෆෙරි එක. දැන් ඔයාලට පේනවා ඇති ඔය අපිට ඉස්සරහින් තියෙන වාහනයකට යනවා. ඉතින් අපේ ටර්න් එක එනකන් අපි එහෙම හිටියා. ඉතින් මමයි අපි දැන් මෙතන ඉඳන් යන්න හදන්නේ ජිලොං වලට. මේක මට අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ගොඩාක් එක්සයිට් වෙලා හිටියේ. ඉතින් දැන් අපි ඇතුළට යන්න හදන්නේ. ඉතින් එන්න දැන් මාත් එක්ක ගිහින් බලමු ෆෙරි එක ඇතුළ මොන වගේද යද්දි කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා.
අපිට ඕන ඕන තැන්වල එහෙම පාක් කරන්න බෑ. එතන ඉස්සරහා ඉන්නවා කට්ටිය. එයාලා කියන විදිහට තිතට හරියට පාක් කරන්න ඕනේ. ඒක මම ලොකුවට වීඩියෝ කරේ නෑ. ඉතින් දැන් කාර් එක පාක් කරලා smoke-free environment. Smoking is not permitted on board the vessels. Smoke alarms are fitted to all internal areas, including the toilets. We believe in keeping the waters we sail pollution-free. Please do not throw any item overboard. There are rubbish bins provided throughout the vessel for your convenience. In the event of an emergency, stay calm and follow the instructions of our well-trained crew. An emergency alarm will sound. Please return to the seating area in the passenger lounge and follow the directions of crew members. Life jackets are available should the need arise. Life jacket donning instructions and further safety information are available throughout the vessel. එහෙම අපි යන්න පටන් ගත්තා. ඉතින් මේක යනවා කියලා තිබ්බ වෙලාවටම හරියටම යන්න ගත්තා. එදා ඉතින් සීතලයි ටෙම්පරේචර් එක මම මතක නැහැ. කොහොම හරි සීතලයි ඉතින් මොකද මැද්දෙන් යද්දි තව හුළඟ වැඩි ඔක්කොම අයිත් එක්ක මාරම සීතයි. මේ ඉන්නේ අම්මි. අද අම්මිත් ඉන්නවා වීඩියෝ එකේ. ඒත් ඒකම ළමයි නෝ ස්මෝකින්. ඔන්න ඉන්නවා මං. ගොඩාක් හුලන් තිබ්බා. කොණ්ඩේ ඉතින් එහෙට යනවා මෙහෙට යනවා. පස්සේ මට බය හිතුණා මගේ සන්ග්ලාස් එක ගහන්නේ ඇයි කියලා. ඉතින් ඉක්මනට මූන්ට දාගත්තා. පස්සේ ෆෝන් එක තල්ලා හිටියේ බයෙන්. මොකද එච්චරට හුළඟ සැරයි. ඒත් එකම සීතලයි. හැබැයි ෂෝ. ඉතින් මොහොම අපි ඉතින් එළිය ටිකක් බලලා සීතල වැඩි නිසා මොකද පොඩි වෙලාවයිනේ දැන් යන්න තියෙන්නේ. දැන් ඉතින් ඇතුළට යමු. ඇතුලේ මොන වගේද කොහොමද කියලා බලන්න. ඒත් එක මම ඔරිජිනල් සවුන්ඩ් එක දාලා පෙන්නන්නම් හුලන් සද්ද ඇහෙන විදියට. ඉතින් ඔයගොල්ලෝ දැක්කා වගේ එතන කොෆි ෂොප් එකක් වගේ තිබ්බා. තව නමන්ද තිබ්බා. ඒවා වැඩි බැලුවේ නෑ. ගොඩම මොහොත දිහා තමයි බලන් හිටියේ මේක යන විදිය ඇයි ඔක්කොම. ටිකක් වෙලා බලන් හිටියා මේ වැරදිලාවත් මාළුවෙක් එහෙම පෙයිද කියලා. එහෙම නම් දැක්කේ නැහැ. මේ තියෙන පිටිපස්සේ පාර්ට් එක අර මං කලින් පෙන්නපු තැනින්ම එළියට ආවම පිටිපස්සෙන් view එක මේ වගේ. ඊළඟට මම ඔයාලට පෙන්නන්න යන්නේ මෙතනින් ඊළඟට උඩට ගියාම කොහොමද පේන්නේ කියලා. හුළඟේ සැර ඉතින් එදා එහෙම තමයි තිබ්බේ. හැබැයි හොඳ වෙලේට වැස්සේ නෑ අපි ෆෙරි එකේ යන වෙලාවේ. ඉතින් මං ඔහොම එළිය බලාගෙන ගියා. ඉතින් පොඩි වෙලාවයි තිබ්බේ. මොකද එළිය බලලා ඔක්කොම කරලා එනකොට ලොකු වෙලාවක් ගිහින් තිබ්බා. ඉතින් ඒ තිබ්බ පොඩි වෙලාවේ. ඉතින් හරි කාම්.
මුහුද බලාගෙන එහෙම යනකොට ඉතින් ඔය යන්නේ අනිත් ෆෙරි එක. ඒ කියන්නේ එක පැත්තකට ගිහිල්ලා අනිත් පැත්තට එන ෆෙරි එක. ඉතින් මාරුවට එහෙම යන්නේ. ඉතින් view එක enjoy කරන ගමන් හරිම calm feeling එකක් තිබ්බේ. ඒ ඔක්කොම enjoy කරන ගමන් ඉතින් අපි ඉක්මනටම ඊළඟ පැත්තට ඇවිත් ඉවරත් වුණා. ඉතින් දැන් මම මෙතන පොඩ්ඩක් පෙන්නලා මට ෆෙරි එකේ තා පෙන්නන්න බැරිුණා පොඩි දණක් පෙන්නන්න. පොඩි ළමයිට සෙල්ලම් කරන්න වගේ චූටි ඒරියා එකක් තිබ්බා. එතනත් මම පෙන්නන්න. අපි හරියටම හිටපු තැන කියනවා නම් මේක තමයි මං හිතන්නේ මට ඔයගලන්ට පෙන්වන්න පුළුවන් හොඳම විදිය. ඒ වෙලේ මං ඉක්මනට ස්ක්‍රීන් රෙකෝඩ් කරා. ඉතින් පේනවනේ එක සයිඩ් එකකින් ඉඳන් අනිත් සයිඩ් එකට මේ යන ගමන් තමයි ඉන්නේ. ඔතන ඔයගලන්ට ඈතින් ලාවට හෙවණැල්ලක් වගේ පේනවා. ඒ පේන්නේ මෙල්බන් සිටි එක. දැන් තව චුට්ට දුරයි තියෙන්නේ. මෙතනදී ෆෙරිය ගොඩක් පැද්දුනා. ඔයාලට පේනවා ඇති. දැන් අපි බහින ළඟයි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. විදියකට වෙලාව නාස්ති කරන්නේ නැහැ යාලා. තාම අපි එතනට ගියේ නැහැනේ. තාම අංගයි විතරයිනේ. ඒත් යාලා announcement එකක් දාලා කියනවා ඔයගොල්ලන් කාස් වලට ගිහිල්ලා රෙඩි වෙලා ඉන්න කියලා. එහෙම ගානට රෙඩි වෙද්දිම ගානට ෆෙරි එක ගිහින් ඉවරයි. නවත්තපු ගමන් වාහන ටික එළියට යනවා. කිසිම අර වෙලාව නාස්ති වෙන්න එහෙම මුකුත් නැහැ. ෆෙරි එකේ ගිහිල්ලත් ඉවරයි. දැන් අපි ඉන්නේ ශ්‍රීලං වල. ඉතින් ඒ යන ගම මම පාර චුට්ටක් පෙන්නන් යන්නම්. ඉස්සරහෙන් තව බ්‍රිජ් එකක් තියෙනවා. මේ බලන්න මැප් එකේ එක පෙන්නන්නේ කොහොමද කියලා. ඉතින් මැප් එකෙන් බලලා ඇත්තට යනකොට ඒක මරු. ඉතින් ඒකත් ඔයාලට පෙන්නන්න හිතුවා මං. දැන් අපි ආවා අපි අද රැට ඉන්න තැනට. ඉතින් බාප්පිගේ යාළුවෙක් ගෙදර තමයි අපි හිටියේ. ඉතින් ඒ ගෙදර ෂෝයි පූස්පැටියෙක් හිටියා. හරිම ෂෝක්. ඉතින් දැන් ඔයාලට ඉතින් ස්පෑම් එකක් වගේ තමයි. යාගෙම වීඩියෝස් තෝගයක් බලන්න පුළුවන්. පූසොන්ට කැමති අය ඉන්නවා නම් ඉතින් වීඩියෝ එක මේ කැල බලන්න. වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දිගයි. කැමති නැත්නම් ඉතින් මේ පාර්ට් එක ස්කිප් කරන්න වෙනවා. ඩොග්ස් vs කැට්ස් ගත්තොත් මම පූසොන්ට වැඩිය කැමති නෑ. කියන්නේ මම බවුන්ට තමයි වැඩියෙන් ආස. ඒත් මේ පූස් පැටියා දැක්කට පස්සේ මටත් පිස්සු හැදුනා. ආයෙත් නෑ. ඉතින් යත් එක්කම තමයි. ඒත් එක්කම යාගේ මාර කෝලන් ටිකක් තියෙන්නේ. වීඩියෝ එක දිගටම බලන්න. ඔයාලටත් පිස්සු හැදෙයි. මට මේ පූසාව ගෙදර ගේන්න හිතුණා. එච්චරට ෂෝයි. ඉතින් මට ඒ නිසා වීඩියෝස් අයින් කරන්න හිතනෙත් නැහැ. මොකද තව පූසොන්ට කැමති අය ඉන්නානේ. ඉතින්
ඉතින් ඔයාලටත් පුළුවන් මේක බලලා මේ වගේ කෙනෙක් ගන්න ඕනේ කියලා හිත අවුස්ස ගන්න. ඉතින් වෝනින් එකක්. තව ඉස්සරහ බලුවා තව පිස්සු හැදෙනවා. තව මෙහි හිටියා බව්ව දෙන්නේ. මේ දෙන්නගේ නම් මයිල් කපලා කලින් එති මීට වඩා මයිල් තිබ්බා. යාලා දෙන්නත් හරිම ෂෝයි, හරි ඇක්ටිව්, ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් සත්තුත් එක්ක ආදරෙන් ෂෝක් එකට හිටියා. දැන් එන්නේ පූස්ගේ කෝලං වෙලාව. ඉතින් අපි පොඩි වෙලාවක් දෙමු යාගේ කෝලන් ටික බලන්න. vlog එක ගොඩක් දිග වෙන නිසා මම fast forward කරා. sorry ඉතින් කවුරු හරි enjoy කරන්න හිටියා නම් හරිම විදියට. ඒත් ගොඩක් දිග වැඩි නිසා මම fast forward කරා. ඒත් ඉතින් cute moments ටික මෙතන තියෙනවා. ඉතින් ඔහොමම යාගේ කෝලම් බලලා අපි රැට කන්න යන ලෑස්ති වුණා. අපි එළියෙන් ඩිනර් ගන්නවා කියලා හිතුවා. කොහේ බලන් යනවද මන් දන්නේ නැහැ. තා පොඩ්ඩෙන් අර කණුවෙත් හැප්පෙනවා. ඔයාලටත් කියන්න ළමයි කොහේ හරි යද්දී කල්පනාවෙන් ඉස්සරහා බලාගෙන යන්න. ඇත්තටම මන් දන්නේ නැහැ මං කොහේ බලන්ද ගියේ කියලා. කොහොම හරි ළමයි ඔයාලා අහලා ඇති නේද මෙහි ෆුටි කියලා තියෙනවා. ඉතින් එදා ප්ලේ කරපු ටීම්ස් දෙකෙන් එකක් තමයි ජීලොන්. ඉතින් ඒ නිසා ඒ කට්ටිය පුරුදු වෙලා තියෙන ඒ වගේ විශේෂ දවස් වලට මෙයාගේ තැනකට ඇවිල්ලා. ඉතින් ඒවල් ටීවීස් ඔක්කොම දාලා තියෙනවා. ෆුටි පෙන්නනවා. ඒ බලන ගමන් ඩ්‍රින්ක්ස් ගන්න හරි කන්න හරි එන්න. ඉතින් ඒ නිසා ගොඩක් සෙනග හිටියා. කොහොම හරි මේ පේනවනේ ඔයාලට හැම පැත්තෙම ටීවී තියෙනවා. සද්දයි ඔක්කොම. somehow cheers කියලා අපි ඉතින් කන්න බොන්න පටන් ගත්තා. අන්තිමට හොඳට කාලා දුම් පිඹින මකරෙක් වගේ දුම් පිඹ එළියට ආවා. ගෙදර ඇවිල්ලා පොඩි වයින් පාරක් කැව්වා. නෑ චුට්ටයි බිව්වා. ඊට පස්සේ යාළුවාට ඉතින් මගේ vlogs බලන්න ඕනි කියලා ඉතින් මම මගේ birthday vlog එක තමයි විශේෂයෙන්ම පෙන්නුවේ. ඉතින් අපි මගේ vlogs බල හිටියා රැ වෙනකන්. good morning ළමයි. දැන් උදේ වුණා. ඉතින් ඊයේ මුළු රෑම වැස්සා දැනුත් වහිනවා. ඉතින් අපි දැන් ඉක්මනට කාලා අපේ ඊළඟ තැනට යන්නයි හදන්නේ. ඉතින් vlog එක දිගටම බලන් ඉන්න. අද අපි කොහෙද යන්නේ කියලා දැනගන්න. ඉතින් අර පූස් යාළුවත් ඉන්නවා. යා ඉතින් අම්මි ළඟමයි. ඉතින් අපි බ්‍රේක්ෆාස්ට් අරන් දැන් අපි යන්නයි හදන්නේ. අද නම් හොඳටම වැස්ස දවසක්. අපි දැන් යන්න හදන්නේ ග්‍රේට් ඕෂන් රෝඩ් එකට. ඉතින් එතනදී නම් සමහර තැන්වලදී වැස්ස ලොකුවට තිබ්බේ නැහැ. ඉතින් ඔයාලට මට ලස්සන view එක පෙන්වන්න පුළුවන් වුණා. ඒත් එක්කම පොඩි දෙයක් කියන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මම ග්‍රේට් ඕෂන් රෝඩ් එකේ vlog එකක් කලින් කරා. මම ඔස්ට්‍රේලියාව වලට ආපු මුල් කාලේ. හැබැයි මං ඒක පෝස්ට් කරන්නම ගිහින් කරේ නෑ. කරන්න බැරි වුණා. ඒක මං කරද්දී මම කාගේ ඉස්සරහ නෙමෙයි හිටියේ පිටිපස්සේ ඉඳන් තමයි වීඩියෝ කරේ. ඉතින් අර එච්චරම view එක මට හොඳයි කියලා නිකන් හිතුන්නේ නැහැ. හැබැයි පේනවා ලස්සනයි. ඒත් එක්කම එදාත් මේ වගේ තමයි වැස්ස අඳුරුයි. ඒ කියන්නේ කලර්ස් එතකොට එච්චර ලස්සන නැහැ. ඉතින් මම ඔක්කොම එඩිට් කරලා ඔක්කොම ඉවර වෙලා දාන්නම ගිහලා දැම්මේ නැහැ.
ඉතින් ඔයාලා කියන්න ඉතින් වෙනසකටත් එක්ක එකම තැන වුණත් ඉතින් වෙනස් විදිවලට පෙන්වන්න නම් නම් තියෙන්න පුළුවන්නේ. ඉතින් ඔයාලා කියන්න මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නද එපාද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගොඩක් කමෙන්ට්ස් ඇවිත් තිබ්බොත් මට අප්ලෝඩ් කරන්න කියලා මම මේ vlog එකත් අප්ලෝඩ් කරන්නම්. ඒක විශේෂම කරලා Great Ocean Road එකේ vlog එකක් විදියටයි තියෙන්නේ. මේ වගේ ඔක්කොම එකට නෙමෙයි. මෙතනින් ඉස්සරහට view එක හරිම ලස්සනයි. මම ඒ නිසා වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ view එක enjoy කරන්න. පාළු අම්බරේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. පාළු අම්බරේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මහදේ කවුරුද තනිමැකුවේ. සතරේනු ගලන සතරැක සිහිනයට නුඹ ඇත ඉදන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු. ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු. ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි මගේ හිත හඳාපු. ලස්සනයිනේ මේ විදිය එක පැත්තකින් මොහොත අනිත් පැත්තෙන් කඳු. මම නම් හරි ආසයි මේ විදියට. ඉතින් මේ Great Ocean Road එක කියන්නේ ඉතින් එක තැනක් නෙමෙයි මේක පාරක්. ඉතින් පාරේ දිගටම ගොඩක් දුර යන්න පුළුවන්. දිගට ගියාම තව තැන් තියනවා බලන්න. ඉතින් අපි පොඩි දුරක් ගිහිල්ලා අයිමත් ඉතින් එනවා. හැබැයි අපි ආවේ වෙන පාරකින් මේ පාරෙම නෙමෙයි. ඒ ආපු පාරත් මාරම ලස්සනයි. එතකොට මුහුද පේන්නේ හැබැයි ඔයගොල්ලෝ බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. සීතලයි. මේ වැස්ස ඉන්නේ තමයි. ඔන්න දැන් අපි ඉන්නේ ගෙදර යන ගම. ඉතින් මාර කලින් කිව්වා වගේ මේ අපි දැන් යන්නේ වෙනස් පාරකින්. මාරම වයිබ් එකක්. ඔව් ලංකාවේ නුවර ලියනවා වගේ මාරම ලස්සනයි හරිම ෂෝක්. ඉතින් ලස්සන සින්දුවක් දාගෙන එන්ජොයි කරගෙන යන්න තමයි තිබ්බේ. ඉතින් බලන්නකො view එක කොහොමද කියලා. දී දුන්නේ හින කැඳු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සිතරන්දු කේශ සේනා මවනා
රැවටි දුක් තෙවුල් නිවාවේ තාරකාරි දේශනාවන් අහස් කුස මැවූ රටාවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ අවසර නැත මට ඔබේ අත ගන්නට වැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භාවයකදීම මතු ඔබ හිමි කර අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භාවයකදීම මතු ඔබ හිමි කර ගනිමිලා. දැන් ළමයි ඔයාලා දන්නවනේ දැන් මෙහි වින්ට් එක පටන් ගන්න ගමන් තියෙන්නේ. ඉතින් ගස්වල කොළ වැටිලා තියෙන්නේ. ඒත් ඒක ඔන්න හම්බුණා යාළුවෝ ටිකක්. යාළුවටත් හායි කියන බලන්න ලස්සනට බලන් ඉන්න විදිය අඳුරනවා වගේ. යාළුවටත් බයි කියලා ඉතින් අපි ගියා. දැන් අර ලස්සන පාර්ට් එක පහු කරලා ඉවරයි. අපි ගෙදර යන මුළු වෙලේම වගේ වැස්සා සමහර තැන්වල පාර පේන්නේ නැති වෙන්න හයියෙන් වැස්සා. ඉතින් කොහොම හරි අපේ රෝඩ් ට්‍රිප් එක මෙතනින් මෙහෙම ඉවර වුණා. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් කරන්න, ඒත් එක කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒත් එක්කම මගේ channel එක subscribe කරලා නැත්නම් ඒකත් මතක ඇතුව කරන් යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. Bye. Thanks for watching.